අපි දැන් සිඩ්නි වලින් පිටත් වෙන්න යන්නේ වෙලාව හරියටම 8:54යි. දැනුයි අපි එළියට බහින්න යන්නේ. එහෙනම් හම්බෙමු ඊතර වීඩියෝ වලින්. එහෙනම් අවුට්ෆිට් එක චෙක් කරලා වැඩේ පටන් ගමු. මගේ YouTube channel එකට ඔයාලව ආයෙත් සාදරයෙන් පිළිගන්නවා. අපි දෙන්න යන්නේ ස්නෝ බලන්න ට්‍රිප් එකක්. මේ වාහනේ ෆුල් පැක් කරගෙන දවස් 4 ට්‍රිප් එක යන්න සේරම රෙඩි කරගෙන දවස් ගානකින් නම් රෙඩි වෙලා සේරම කරන් තමයි දැන් මේ යන්නේ. හරි ආසවෙන් යන ට්‍රිප් එකක්. මොකද අපි දෙන්නම ස්නෝ දැකලා නැහැ මීට කලින්. ඩීඩී එක ඉතුරු ටික නෑ. මොකද මම වාහනේට නැගපු ගමන් නිදාගත්තා. නිදාගෙන ඊට පස්සේ මේ අපි දෙන්න යන අතරමඟ තිබ්බ ලස්සන ෆාම් එකක්. ඒක මම TikTok එකෙන් තමයි දැක්කේ. යන ගමන් ඒකට ගියා. මම මෙතනට ඇවිල්ලා තමයි නැගිට්ටේ. නැගිටලා අපි දෙන්න දැන් මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්නේ. බ්‍රෙක්ෆාස්ට් එකට කැප්චිනෝ දෙකකුයි ක්‍රොසන්ට් එකකුයි ගත්තා. ඒක අරගෙන ලස්සන එළියේ පරිසරේ බලන ගමන් අපි දැන් මේ ඉඳ ගන්න තැනක් හොයාගෙන යනවා. මේ පරිසරය නම් මාර ලස්සනයි. හරිම කාම් වයිබ් එකක් තමයි තියෙන්නේ. හරිම ෂෝක්. එන ආස හිතෙනවා හැමදාම ඉන්න තිබ්බනම් වගේ කියලා හිතෙනවා. කැපිචිනෝ එකත් බීලා ක්‍රොසන්ට් එකත් කන ගමන් පරිසරයත් විඳින ගමන් අස්සන ෆොටෝස් ටිකකුත් ගත්තා. දැන් මේ චුට්ටක් ෆාම් එකේ එළිය බලලා යන්න හදන්නේ. දුරන්ට කන්න දාන්න. මේක මම දානවා මගේ YouTube වීඩියෝ එකට. පේනවනේ යා කියන මේ හැරින් ජොබ් එකක් හොයාගත්තා නම් හොඳයිලු සතුන්ට කන්න දාන්නයි මොනා හරි කරන්න. ඇත්තටම මේ තරම් හරිම නිදහස් පරිසරයක් මාර ලස්සනයි. ඒකේ හරියට ඌරෝ හිටියා. අර ලස්සන අර බූල් තියෙන හරක් එයාලා හිටියා. හැබැයි ඒක වීඩියෝ එකට මම අරගෙන නෑ. එළුව හිටියා, කුකුල්ලු හිටියා, ගොඩාක් සත්තු හිටියා. හරිම ලස්සනයි. ඒක නිකන් හරිම එක්ස්පීරියන්ස් එක ෂෝක් ඉතින්. ලස්සන පරිසරය දිහා බලන ගමන් සූරි වීඩියෝ ක්ලිප්ස් වගේ එකක් ගත්තා ඉතින්. ඒ යන ගමන් චුටි කිස්සෙකුත් දුන්න මට. මේ තියෙන්නෙත් ඒ ෆාම් එක ඇතුලේ. ඒක ඇතුලේ නිකන් මේක ග්ලාස් හවුස් එකක් වගේ ලස්සනට හදලා මේක ඇතුලේ මං හිතන්නේ තිබ්බේ අර පැල නිකන් අර පතොක් වගේ චූටි ලස්සන පැල. මාර ලස්සනයි. පොඩි ඉතින් වීඩියෝ කැලි ටිකකුයි ෆොටෝස් ටිකකුයි මෙතන ගත්තා. මොකද ඉතින් අපි ට්‍රිප් එකක් ගියාම කවදා හරි අපිට ඒක අහපව මතක් කරන්න තියෙන්නේ. ඒ වෙලේ ඒ මොමන්ට් එකේ ගන්න ෆොටෝස්ුයි වීඩියෝස්ුයිනේ. අපි මේ මොමන්ට් එකත් ඒ විදිහට රස විඳින ගමන් ඒවත් තියාගන්න ඕනේ. නැත්නම් ඉතින් පස්සේ දවසක මේ මොනවාද උනේ කියලාවත් අමතක වෙන්න පුළුවන්.
ඊට පස්සේ අපි එතනිනුත් පිටත් වුණා අපේ ගමනාන්තය දක්වා යන ගමන් සින්දුවක් අහන ගමන් මං හිතන්නේ එතන ඉඳන් පැය 3:00මාරක් විතර තිබ්බ ඩ්‍රයිව් එක. හස්බන්ඩ් ඉතින් යන ගමන් ඩ්‍රයිව් කර යනවා. එයාගේ වැඩේ ඒකනේ. ඉතින් මට ඉතින් මෙහි ලයිසන් නැහැ. ඒක නිසා මම ඉතින් ඉඳගෙන යනවා. ඉතින් යන අතරතුරදී අපි දෙන්න කිරිත එකක් බොන ගමන් කේක් කෑල්ලක් කකා යනවා. මම කේක් හැදුවා ට්‍රිප් එක යන්න ඕන නිසාම. ඒක රස විඳින ගමන් දැන් යනවා මග. ඊට පස්සේ ඉතින් වාහනේට තෙල් ටිකකුත් ගහගෙන ආපහු යන්න පිටත් වුණා. යන ගමන් චුට්ටක් වැස්සා. අපි හිතුවා ඉතින් ඔක්කොම වැඩ ඔක්කොම කන පිට කියලා නෑ වැස්ස. ඊට පස්සේ පොඩ්ඩක් කියලා වැස්ස වැහැලා නතර කරා. කොහොම හරි ඉතින් පැය 5:00මාරක රයිඩ් එකත් ඉවර කරලා දැන් අපි ඉන්න තැනට ගොඩක් ළඟයි. අපි හිටියේ ජින්ඩබයින් වල ඉඳන් ඊළඟ දවසේ පෙරිෂවෙලේ මං හිතන්නේ මම හරි ස්පෙල් කරනවා. ඊට පස්සේ මේ ජින්ඩබයින් වල ඩිස්කවරි පාක් එක චූටි පොඩි කැබින් එකක්. ඒක ඇතුලේ වොෂ්රූම් එක බෙඩ්ස් 4ක් තිබ්බා. මේක 4 දෙනෙකුට ඉන්න පුළුවන්. ඒ වුණාට අපි දෙන්න හිටියේ. චූටි කිචන් එක තිබ්බා. මයික්‍රෝවේව්, ෆ්‍රිජ් එක ඔක්කොම ඕන කරන හැමදේම තිබ්බා. ඉතින් ඒකේ තමයි අපි දෙන්න දවස් 2ක් හිටියා මේකේ. දවස් 2 අපේ චූටි නිවහන උනේ මේක තමයි ඉතින්. අපි දෙන්න ඉතින් මේක ඇතුළට ඇවිල්ලා මොකද මේකේ චෙකින් එක තිබ්බා 5 මාට්ට කලින්. 5 මාට්ට කලින් චෙකින් උන් නැත්තම් මොනවාද එයාලා මොනවාද මං හිතන්නේ කී එක සේෆ් එක දාලා යනවා. ස්ටාෆ් නෑ 5:00මාරින් පස්සේ. ඒ නිසා ඒක ඇතුළටත් චෙකින් වෙලා අපි ගියා ත්‍රෙඩ් බවල්ඩ. මේ තමයි අපි දෙන්නගේ රියැක්ෂන් එක පළවෙනි පාර ස්නෝ මවුන්ටන් දකින්නකොට. ඒක නම් මාර සතුටු වෙලාවක්. ඒක මරු. ඊට පස්සේ අපි දෙන්න මේ ත්‍රෙඩ් බවල ඩිනර් එක ගන්න ගියේ පීසා මං හිතන්නේ ටී බාර් එක. ඊට පස්සේ අපි එතනට ගියාට පස්සේ තමා දන්නේ මොනවාද අපි බුකින් එකක් දාලා එන්න ඕනේ. ඒතරමට ඒක මේ දවස් ටිකේ බිසි කියලා. කමක් නැහැ කියලා ඉතින් අපි දෙන්න ටේක් අවේ ගත්තා. අපි දෙන්න ගිහලා හොඳ කමට අපි දෙන්න තිබ්බේ නයිට් ෆයර්වර්ක්ස් එකක් දාගෙන පුළුවන් වුණා. ඒක තමයි ඉතින්. Wow. අපි දින ටේක් අවේ ගත්තට වාහනේ ඉඳගෙනම කෑවා. මොකද මේක නිමුණාට පස්සේ කාලා වැඩක් නැති නිසා. ඒ පීසා එක නම් මාරම රහයි. ඊට පස්සේ ඉතින් ඉන්න තැනට ඇවිල්ලා කතාවක් බලන ගමන් අපි දෙන්නගේ ඩිනර් එකත් අරගත්තා. මොකද පීසා එක මදි කියලා හිතුණා මගේ එනකොට. ඊට පස්සේ ඩිනර් එකත් අරගෙන රැට බොන්න හොට් චොකලට් එකකුත් හදාගෙන ඒකට මාස්මෙලෝසුත් දාගෙන බීලා මම නම් නිදාගත්තා. ඊට පස්සේ ඉතින් මේ මෙයාගේ දේවල් තමයි.
පියායේ අමුණුවන බව කීවත් ලොවඬගම් මට හිතුණා සඳසැඟවි නෑ කියා විදුලියසේ එළිවෙයිද මට පිටුපහා නොම කියලා මට දැනුණා සඳ අහසේ නෑ කියා ඊට පස්සේ ඊළඟ දවසේ උදේ 6:00ට නැගිටලා මම නම් වොෂ් එකක් දාගෙන ඊට පස්සේ එයාවත් ඇහැරුවා කූද්දට හුත්තට ඩිදි සීතලට එයාවත් ඇහැරවලා ඊට පස්සේ ඉතින් අපි දෙන්නගේ කෝෆි එකත් හදාගත්තා මම හිතන්නේ හස්බන්ඩ් කෝෆි බිව්වේ මම බිව්වේ නම් හොට් චොකලට් මම මොකද චොකලට් ලවර් කෙනෙක් ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක හැදුවා මම බ්‍රෙක්ෆාස්ට් එකට හදාගත්තා ස්ක්‍රම්බල් එග් ක්‍රීම් චීස් දාලා ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි දෙන්න පිටත් වුණා මේ තමයි අපි දෙන්නගේ අවුට්ෆිට් එක ඩේ 2 එකේ එතන අපි දෙන්න හිටපු රිසෝට් එක ගාම තිබ්බා ෂෙඩ් එකක් ඒකෙනුත් තෙල් ටිකක් ගහගෙන ඊට පස්සේ ආයෙ පිටත් වුණා යන්න උදේ 9යි අපි දැන් පිටත් වෙන්න යන්නේ හයි හරි ඉතින් දැන් අපි යන ගමන් තියෙන්නේ මේ ලස්සන ලොකු මං හිතන්නේ මේක ලේක් එකක් තිබ්බා යන ගමන් ඊට පස්සේ හරිම එක්සයිටින් දැන් මොකද ඉතින් දැන් හිම සෙල්ලම් කරන්න යන්නේ ඊයේ හිම දැක්කට එච්චරම මේ ගොඩක් දැක්කේ නෑ මොකද අපි යනකොට ස්නෝ කරා ඒ වුණාට අපිට ත්‍රෙඩ් බෝවල ස්නෝ මවුන්ටන් හරියට ගියේ නැහැ ඊට පස්සේ දැන් මේ අද තමයි හරියටම ඉතින් සෙල්ලම් කරන්න යන්නේ මේ මගදී පැත්තේ මාර ලස්සන විදියට ස්නෝ තියෙනවා ඉතින් යන ගමන් මේ රියැක්ෂන් පේනවානේ මාරම සතුටින් යන්නේ ඊට පස්සේ මේ තාම යන ගමන් මං හිතන්නේ අපි හිටපු තැන ඉඳලා චින්ඩබයින් වල ඉඳලා ස්නෝ මවුන්ටන් වලට 30 minutes විතර රයිඩ් එකක් තිබ්බා. ඊට පස්සේ විනාඩි 30 තමා මං හිතන්නේ හරිම අමාරුම විනාඩි 30 යන්න. මොකද අර දැන් අද දවසේ කරන්න පුළුවන් ඒවා දැන යනකොට හරිම එක්සයිට්මන්ට් එකක් තියෙන හිතේ. ඔන්න ඉතින් ෆයිනලි අපි දෙන්න ආවා ස්කීන් කරන්න. මේකේ අපි දෙන්න ස්කීන් බයි කරපු විදිය කිසිම එකක් මම වීඩියෝ කරගන්න අමතක වෙලා මොකද එක්සයිට්මන්ට් එක වැඩිකමට මම හිතන්නේ 4-5 පාරක් කොන්ද කඩා ගන්න තරම් හොඳටම වැටුණා. වැටලා කොහොම හරි ෂේප් එකේ චුට්ට දනිස් දෙකට ආනිස් මං හිතන්නේ මට නම් හරියට බෙද ගන්න බැරිුණා. ඒනට හස්බන්ඩ් නම් එයාට ඒක අවුලක් නැහැ ෂේප් එක එයා කොහොම හරි සෙට් කරගෙන එයා පැද්දා. එයාට චුට්ටක් ඉතින් එහෙට මෙහෙට යා ගන්න පුළුවන් වුණා. මට තමයි බැරි වුණේ.
එයා නම් මුලින්ම ෂේප් එකේ කොහොම හරි ඒක අල්ලගත්තා. මට තමයි ඉතින් චුට්ටක් අමාරු නෑ. හැබැයි මම කොහොම හරි try කරලා චුට්ටක් වැදගත්තා. ඊට පස්සේ චූටි වීඩියෝ කැලි ටිකක් ගත්තා. ඉතින් TikTok එකට දාන්න මතකේ තියාගන්න ඔය විදිහට ලස්සන වීඩියෝ ටිකක් අරගෙන ඊට පස්සේ මම මේ හිම මිනිහෙක් හදන ගම. මෙච්චර හිම කොටක ඉඳලත් හැබැයි සීතල දැනුන්නේ නැහැ. මොකද හරීම අවුවයි. එදා හොඳටම මේ අවුව තිබ්බා. ඒක නිසා සීතල දැනුන්නේ නැහැ. දවල් කාලේ හවස් වෙන්න නම් සීතල දැනුණා හෙනටම. මේ ඉතින් චූටි විකාර වීඩියෝ ටිකක් ගන්නවා. ජීවිතේ පළවෙනි වතාවට හිම දකින්න. ඉතින් චූටි අපි පොඩි ළමයින්ටත් අන්තයි. ඉතින් ඒ වගේ දේවල් වලදී ඔන්න බලන්න අපි ඉන්න තැන ඊට පස්සේ අපි දෙන්න ගිහිල්ලා හොට් චොකලට් ටිකක් බිව්වා. ඒ බොන ගමන් view එක බලාගෙන ඒක බොන ගමන් ඒක නම් මානම වයිබ් එකක්. ඒක හරිම ලස්සනයි. ඉතින් ජීවිතේ පළවෙනි වතාවට ස්නෝ ට්‍රිප් එකක් ඉතින් ওই විදිහට ගියා. ඊට පස්සේ මේ මම චුට්ටක් පුරුදු වෙලා තව ටිකක් වෙලා ගොඩක් ප්‍රැක්ටිස් කරලා සාමාන්‍ය විදිහට පැදගත්තා. හැබැයි කොහොම හරි ෂේප් එකේ අන්තිම හරියේදී ඊට පස්සේ ඉතින් හස්බන්ඩ් තනියෙන් ගියා ස්නෝ මවුන්ටන් එකේ ඉඳන් මේ ස්කීන් කරන් එන්න. මං කෝ බෑ මම මගේ ජීවිතේට ආදරේ මට නම් බෑ මට මැරෙන්න බෑ කියලා. එයා තනියෙන් ගියා කොහොම හරි. හැබැයි තනියෙන් ගිහිල්ලා ෂේප් එකේ කොහොම හරි මං හිතන විනාඩි 15ක් විතර 20ක් විතර පැදලා කොහොම හරි වැටිලා තිබ්බා. ෆෝන් එකත් නැති වෙලා ෆෝන් එක ඊට පස්සේ ටිකක් වෙලා හොයලා හම්බ වෙලා ඔය අන්තිමට චූටි මේ මම වීඩියෝ ගැල්ලක් ගත්තා. එයා එනවා. මොකද මෙයා කැමරාවත් අරන් ගිහලා එයා දන්නේ නැහැ එයාගේ සල්ෆි කැමරාව තිබිලා කියලා. ඒ වීඩියෝ එකේ චූට්ටයි ගන්න පුළුවන් වුණේ මගේ ෆෝන් එක ඕෆ් වුණා. ඊට පස්සේ මේ අපි දෙන්නගේ බෝඩ් එකට බයි කියනවා.
බායි කියලා ඊට පස්සේ මෙයාට හරි තිබහයි කියලා ෆැන්ටා එකක් ගත්තා. ඊට පස්සේ ෆැන්ටා එකත් අරගෙන අපි දෙන්න ආයෙ චුට්ටක් ගියා මේ මොනවාද චුට්ටක් ආපහු හිම සෙල්ලම් කරන්න. ස්නෝගේ ඉතුරු ටිකත් හදලා මේ තියෙන්නේ අපේ ස්නෝමෑන්. සුපර්. ඊට පස්සේ අපි දෙන්න ඉන්න රිසෝට් එකට පිටත් වෙන්න රෑ වෙලා මොකද ස්නෝ කරන නිසා මේ රෑ වෙලා ඩ්‍රයිව් කරන්න බයයි. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ස්නෝ මවුන්ටන්ස් වලටත් බයි කියලා ආයි ඉතින් කවදා හිම දකින්න පුළුවන් වේද දන්නේ නැහැනේ. බයි කියලා මේ අපි ඊට පස්සේ පිටත් වුණා. හස්බන්ඩ්ගේ ෆෝන් එකට කොහොම හරි මේ හිම අයිස් ගිහිල්ලා ෆෝන් එක චුට්ටක් වැඩ කරේ නැහැ. තව ඊළඟ වීඩියෝ වලින් එන්න තියෙනවා අපි මේ ට්‍රිප් එකේම අපි දෙන්න කැම්ප් කරපු එකක් තියෙනවා. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක ඊළඟ vlog එකකින් හම්බෙමු. එහෙනම් thank you හැමෝටම වීඩියෝ එක බලුවට subscribe කරලා තියාගන්න. bye